සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවනේ. ලියාෂා ප්ලාන් නර්සරි වෙතින් ඔයාලට මම අද පුංචි අලුත් වීඩියෝ එකක් ගේන්න හිතුවා. අපිට තියෙන ගැටලුවක් තමයි ඇත්තටම මම මේක ඔයාලට කියලා දෙන්න ආවේ. මොකද නවක වගාකරුවෙක් නම් මම වගේ ඒ වගේම වගාවක් අලුතෙන් පටන් ගන්න ඉන්න කෙනෙකුට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතෙනවා. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න කියලා ආරාධනා කරන ගමන් මම කියලා දෙන්නම් කොහොමද මම මේ පැල මේ විදිහට ලොකු කරගත්තේ කියලා. ඉතින් අපිට තියෙන එක ප්‍රශ්නයක් තමයි චූටි පැලයක් හදාගන්න අපි කවුරුත් අකමැති. මොකද පැල ඉක්මනට මැරෙනවා, වර්ධනය වෙන එක අඩුයි. ඉතින් ඒකට විසඳුමක් ලෙස මම ඔයාලට කියලා දෙන්න හිතුවාද මම කරන දේ සාමාන්‍යයෙන් අපි පැලයක් කට් කරාම කඳ කොටසෙන් ඉක්මනට එළියට ගන්නවා නේද? ඉතින් ඒක අරගෙන පෝච්චි එක හිටවලා පැල කරගන්න බලනවා. ඉතින් එහෙම කරන්න එපා. මොකද ලේසිම දේ තමයි අපි පැලය ටිකක් කට් කරාට පස්සේ ඒක කඳ කොටසෙම ටිකක් මෙන්න මේ විදිහට ලොකු වෙන්න දෙන්න. බලන්න මේකේ කට් මුල් එහෙම ඇවිල්ලා තිනවා. මේකේ කොළ දෙකක් වගේ තියෙනවා පේන්න. මේකේ ගස් දෙකක් දෙපැත්තෙන් තියෙනවා. ඔයාලට පේනවද? ඉතින් ඒ වගේම මේකත් බලන්න. මේකත් මේ විදිහට ලොකු වෙලා තිනවා. උන් කට් මුල් පවා ඇවිල්ලා තියෙනවා. මේ මූල පද්ධතිය එළියටත් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ හොඳින් මූල වර්ධනයක් වෙලා තියෙනවා. මේ විදිහට හැදිලා තිනවා. පේනවද? ඉතින් මේ වගේ පැලයක් අපිට පුළුවන් මේක නම් කට් කරපු ගමන්ම අපිට අපේ මීඩියා එකට දාලා ඉවර වෙලා හදා ගන්න පුළුවන්. මේකේ මේ පේනව නේද ඔයාලට? කට් මුල් පවා ලස්සනට ඇවිල්ලා තියෙන පිටතින්. ඉතින් මේක කට් කරපු ගමන් අපිට පැලේ හදා ගන්න පුළුවන්. ඒ හදා ගන්නකොට චූටිම පැල හදා ගන්න ලේසි විදිහක් තමයි මේ විදිහට ඔයාලා පැල හදා ගන්නකොට අනිවාර්යෙන් මේ විදිහේ චූටි මේ විදිහේ දැල් කූඩයක් අරගෙන මේ විදිහේ වගා මාධ්‍ය දාලි වෙලා මේ විදිහට පුංචි පැල ලොකු කරගන්න පුළුවන්. ඉතින් මේ අවධි දෙකක පැල තියෙනවා මෙතන. එහෙම තමයි මම ලොකු කරගන්නේ. ගොඩක් වෙලාවට මේ වගේ පැලයක් මෙහෙම හදා ගන්න නම් අනිවාර්යෙන් මම කරන්නේ කඳ කොටසෙම ටිකක් ලොකු වෙන්න තියලා ඒක බඳුන්ගත කරනවා. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් මම මේ විදිහට පැල ලොකු කරගන්න භාවිතා කරන පොහොර දෙක මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් නයිට්‍රජන් වැඩි පොහොරක් තමයි අපි අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ පැල වර්ධන අවධියේදී. ඉතින් මේකට මම පාවිච්චි කරන එක පොහොරක් තමයි මේ ග්‍රීන් කෙයා කියන එක. ඔයාලට පේනවා ඇති. ඉතින් මේකේ ග්‍රීන් කෙයා කියන්නේ නයිට්‍රජන් වැඩි පොහොරක්. මේක සතියකට එක වතාවක් වගේ යෙදුවම ප්‍රමාණවත් අනිවාර්යෙන් වගාවට. ආයේ මම පාවිච්චි කරනවා යාළුවනේ ග්‍රෝමෝ නයිට්‍රෝ ප්ලස්. ඔයාලට පේනවා ඇති මේක 30යි 10යි 10. 30යි 10යි 10 කියන්නේ NPK අගය 30යි 10යි 10 තියෙන්නේ නයිට්‍රෝ ප්ලස් එකේ. ඒ කියන්නේ N කියන්නේ නයිට්‍රජන් 30යි 10යි කියන්නේ P ෆොස්ෆරස්, K කියන්නේ පොටෑසියම්. ඉතින් පැලයක් වර්ධනය වෙන්න ඕන අවශ්‍ය පෝෂක කොටස් 3ක් මේකේ ඇතුළත් වෙනවා. ඉතින් මේ පොහොර එක ඔයාලට පුළුවන් සතියකට එක වතාවක් අනිවාර්යෙන් පැලවලට යොමු කරන්න. මේ දෙක දෙමාරුවට ඔයාලට ගහන්න පුළුවන් ගහනකොට. ඉතින් ඒ විදිහට පැල ලොකු කරලා ඉවර වෙලා මේ විදිහට බඳුන්ගත කරන්න පුළුවන්. බලන්න මම ඉතින් බඳුන්ගත කරා ඒ විදිහට. දැන් මේ වගේ මේ මල් එන්නත් ලැහැත්තිය. හරිම ලස්සනට නිරෝගීව තියෙනවා. ඉතින් අලුතෙන් වගාව පටන් ගන්න කෙනෙක්ට නම් මේක වැදගත් වෙයි කියලා මම හිතනවා අනිවාර්යෙන්. ඉතින් මේ විදිහේ වීඩියෝ මම නැවතත් ඉතින් දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වටින වීඩියෝ එකක් කියලා හිතෙනවා නම් ඉතින් ලයික් එකක් සහ කමෙන්ට් එකක් දීලා මාව දිරිගන්න අමතක කරන්නත් එපා. ඉතින් නැවතත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලට සුබ දවසක්. ඉතින් පරිස්සමෙන් ඉන්න. මම ලියාෂා ප්ලාන් නර්සරි.